කට්ටිය එක්ක සෙට් වෙලා නාන්න පුළුවන් සුපිරි ප්ලේස් කරස්නාගල තියෙනවා කියලා ඔයාලා දන්නේ නැහැ නේද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. අපි දැන් යන් වීඩියෝ එකට. වීඩියෝ එක සම්පූර්ණ ඉවරනකම් බලන්න කියලා මම ඔයාලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. හරි. අපි මේ යන්නේ අත්තනගල්ල ගලපිටවන මාර්ගය. ඒතර මේ පාර තියෙන ඇත්තටම අත්තනගල්ල රජමහා විහාරයට ඉස්සරහා. මේක ලේසියෙන් හොයාගන්න පුළුවන් Google Map එක දාගත්තා නම් ලේසි. හරි. ඊට පස්සේ මගදී පොඩි බඩගින්නක් ආවා. අපි මොකද කරේ? එතන මේ ලංකඩයක් තිබ්බ. ඒ කඩෙන් පොඩි රොටියක් කාලා ප්ලේන් ටී එකක් කිව්වා. දැන් මේ පේන්නේ මේ වීඩියෝ එකේ අතර මේ අංකල් කෙනෙක් හිටියේ පොඩි කඩයක්. ඔයාලටත් ඕනනම් කැමති නම් රොටියක් කාලා ප්ලේන් ටිකක් පීලා යන්න පුළුවන්. එතකොට මේ මායි තව යාළු දෙන්නෙක් හිටියේ මේ ඉන්නේ අනිත් දෙන්නා. ඒතර අපි තුන් දෙනා තමයි ගියේ. ඒතර තව යාළුවෙක් ආවා. එයාත් ආවා. එයා ආවේ කෙලින්ම ජලාශය ගාවට තමයි ආවේ. හරි. ඔයාලා එද්දි අනිවාර්යෙන් මතක් කරලා Google Map එක දාගෙන ඉන්න. මොකද මේ පාර වරදින්න පුළුවන්. එතකොට ඔයාලා අනිවාර්යෙන් යනවා නම් මේ පාර පහු කරන්න ඕනේ. ඒතර මේ පාර පහු කරලා කෙලින්ම යද්දි වම් පැත්තට පාරක් හම්බ වෙනවා. අන්න ඒ පාර හැරිලා දිගටම එද්දි මේ විදියට කරස්නාගල ජලාශය හම්බ වෙනවා. ඒතර මේ කරස්නාගල ජලාශය හදන්න පටන් ගත්තේ 2017 අවුරුද්දේ. මේ වෙද්දි මම හිතන්නේ වැඩේ ගොඩක් ඉවරයි. හැබැයි තව මම හිතන්නේ මේ ජලාශයේ තව ඉදිකිරීම වැඩ කටයුතු තියෙනවා ඇති. එතකොට මේකේ මේ ප්‍රධාන අරමුණ වෙන්නේ ගම්පහ අත්තනගල්ල ඒ වගේම මීරිගම මහර වගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් බලපදේශ වලට පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරන එක තමයි ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ මේක හදන එකේ. හරි. එතකොට මේ දැන් ඔයාලා අපි දැන් මේ යනකොට මේ පේනව නේද මේ පොඩි පාලමක් වගේ ඉස්සරහින් ඔයාලට පේනව නේද? එන්න මේ හරියේ තමයි ගොඩ දෙනෙක් ඇතරම නාන්නේ. අපි ඇතර මෙතන නාන්නේ නෑ. අපි තව ටිකක් ඉස්සරහට යනවා. මොකද මේ හරියේ තව ටිකක් දවල් එද්දි සෙනගෙනවා වැඩි. ඒතර මේ හරිය තමයි ගොඩ දෙනෙක් නාන්නේ. අපි නාන්නේ මෙතනින් නෙමෙයි. තව ටිකක් ඉස්සරහින්. දැන් අපි බලමු එතන කොහොමද කියලා. අපි නාන්න යන තැන ඇත්තරම තියෙන මේ තාරපාර ඉවරුනට පස්සේ. ඒ කියන්නේ මේ පාර කෙළවරේ. අපි යන්නේ ඇත්තරම එතකොට මේ කරස්නාගල වැව පාටේට තමයි යන්නේ. හරි. අපි දැන් බලමු කොහොමද එතනට යන්නේ කියලා. අතන සාමාන්‍යයෙන් වාහනයක යනවා නම් නැත්නම් මොටර් සයිකල් එකක යනවා නම් ඒක ලේසියෙන්ම යන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මේ පාර ඉවරුනාට පස්සේ ඇත්තරම තාරපාර ඉවරුනාට පස්සේ ආයෙ කාර් එක යන්න අමාරුයි. ඒ ටික පයින් තමයි යන්න වෙන්නේ. හැබැයි මොටර් සයිකල් එක නැත්නම් ත්‍රී වීල් එක වගේ යනවා නම් වැඩේ ලේසි. අපිට තාරපාර ඉවරුනාට පස්සෙත් ඒ දෙකේ ගිය හැකියි. හරි. තාරපාර ඉවරුනාට පස්සේ දැන් මෙතනින් එහාට ඇත්තටම යන්න බෑ. කාර් එක වගේ යනවා නම් යන්න ඇත්තටම. ත්‍රී වීල් එක වගේ යනවා නම් නැත්නම් මොටර් සයිකල් එක වගේ යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ ඇත්තටම ගත්තොත් මේ ස්වභාවික වතුර පාරවල් ඔයාලට බලාගන්න පුළුවන්. මේ මෙතන වම් පැත්තේ පල්ලෙහා පේනවනේ ඔයාලට මේ වගේ වතුර පාරවල් දිගටම තියෙනවා. ඔයාලට මේ මං ඉස්සරහට යද්දි පේනවා නම් තව එකක් මට හම්බුණා. ඊට පස්සේ දැන් මේ අපි යන පාරේ ඔයාලට බලා ගන්න පුළුවන් වම් පැත්තෙන් තියෙන්නේ ඇත්තටම අර තිබ්බ කලින් කතා කරපු කරස්නාගල ජලාශය. දකුණු පැත්තෙන් තියෙන්නේ ලොකු රබර් වත්ත. ඒතර මේ රබර් වත්ත ඇත්තටම ගත්තොත් දිගටම තියෙනවා. ඔයාලට මේ අපි දැන් පයින් යද්දි ඔයාලට මම පෙන්නන්නම් දිගටම තියෙන රබර් වත්ත. හරි. ඉතින් දැන් මේ අපි දැන් මේ අර පාර දිගේ ඉස්සරහට යන ගමන් තියෙන්නේ. හරි. දැන් අපි ගිහින් බලමු ඉස්සරහට තව මොනවද හම් වෙන්නේ කියලා. ඒතර මේ තියෙන අපි ආපු පාර එතකොට අර තනිකර රබර් රත්තක් තියෙන මේ දිනට මම ඉස්සෙල්ලා වල කිව්වා වගේ වතුරු පාර يعني යන පාරේ හම්බ වෙන අපිට එක එක වතුරු පාරවල් මේ අර කිව්වා වම් පැත්තේ තිබ්බ කරස්නාගල ජලාශය. හරි. අපි දැන් ඉස්සරහට ගිහිල්ලා බලමු අපේ නාන ප්ලේස් එක මොකද්ද කියලා. ඒතර මේ ටික දිගටම යන්න අපි සාමාන්‍ය මීටර් 400ක් වගේ දුරක් ආවා ඉස්සරහට. ඒතර දැන් අපි මෙන්න මේ හරියෙන් තමයි නාන තැනට මෙතනින් බහින්න පුළුවන් පල්ලෙහාට මෙතනින් තමයි අපි නාන තැනට බැස්සේ. හරි. ඊට පස්සේ එතනින් බහැලා පල්ලෙහාට ආවට පස්සේ තමයි ඔයාලට මේ දන්න බලා ගන්න පුළුවන් වෙන්නේ. මේතන ඇත්තටම يعني ගැඹුරු නෑ ඔය හරිය. ගල් තියෙනවා ගොඩක් තියෙනවා. ඉස්සරහට යද්දිත් ගල් තියෙන්නේ මේ ඔතනින් පිටිපස්සේ يعني වම් පැත්තේ පොඩ්ඩක් ගැඹුරුයි කියලා කිව්වා. ඔතන හිටියා කීප දෙනෙක් මාළු අල්ලන්න. ඒතර ඒ කට්ටිය තමයි කිව්වේ ඔතනින් වම් පැත්ත ගැඹුරුයි කියලා. ඔතන ඉස්සරහට අපිට යන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් එතන කොහොම වගේද කියලා. මාරම ලස්සනයි පිරිසුදු වෙනවා. මේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මාළුවෙම ඉන්නවා මාර ලස්සනයි. හරි. මගේ යාළුවෝ දෙන්න ඉස්සරහා බලන්නකෝ. ඔතනින් පල්ලෙහා දැන් ওই වතුර යනවා ඔයාලට පෙන්නන්නේ. ඔතනින් පල්ලෙහා මේ පැත්ත ටිකක් ගැඹුරුයි කියලා තමයි කිව්වේ. ඒ කියන්නේ ඔතනින් පල්ලෙහා ඔය පෙන්නන හරිය. අපි ඔය හරියට නම් ගියේ අපි ඔතනින් දකුණු පැත්තෙන් ඉස්සරහට ටිකක් උඩට ගියා. මෙතන අපි සාමාන්‍යයෙන් විනාඩි 20ක් වගේ වෙලාවක් තමයි හිටියේ. ඊට පස්සේ අපි ගියා තව ටිකක් ඉස්සරහට. එතන මම පෙන්නන්නම් වීඩියෝ එකේ ඉස්සරහට. දැන් ඔයාලට පේනවා නේද ලස්සන මාළුවෙම ඉන්න. ඉතින් මේ තැනට එන්න ඇවිල්ලා මෙතන අපිරිසුදු කරන්න එපා.
ඒක තමයි ඔයාලා හැමෝගෙම මට මේ වෙලාවේ ඉල්ලන්න තියෙන්නේ. බලන්න මේ තැන ඇත්තට මාරම ලස්සනයි. ඉස්සරහට තව ටිකක් ලස්සනට පේනවා ඔයාලට මම පෙන්නන්නම් ඒක. අපි ඊට පස්සේ ඉස්සරහට නම් තැනත් එක්ක බලද්දි බලන්න වතුර වල පිරිසිදු ගතිය. ඉතින් මේ වගේ තැනක් ඇත්තට විනාශ කරන එක ඇත්තටම ලොකු වැරද්දක්. එහෙම දේවල් කරන්න එපා. අපි තව එන කෙනෙක්ටත් මේක මේ විදිහටම බලා ගන්න පුළුවන් විදිහට ආරක්ෂා කරන එක අපේ යුතුයකම. හරි ඊට පස්සේ මට හිතෙන පොඩ්ඩක් මෙතනින් බැහැලා තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. හරි ඔයාලා යද්දි පරිස්සමෙන් යන්න. මොකද මේ ගල් වල දියසීරාව බැඳලා තියෙන්නේ. ඒකින්ද ලෙස්සනවා ෆෝන් එකක් වගේ අරන් යනවා නම් ගොඩක් පරිස්සමෙන් අරන් යන්න වැටෙන්න පුළුවන්. ලොකු වතුරක් නෑ අතරම ගහගෙන යන තරම්. සාමාන්‍ය පොඩි වතුර පාරක් ඉන්නේ. ඒනට අර ගල් වල දියසීරාව බැඳලා තියෙන ඉඳ ලෙස්සන්න පුළුවන්. අන්න මේ පොඩ්ඩක් අයින දිකට ගියේ. ඉතින් ඔයාලට පේනවා නේද ලස්සනටයි. මාරම ලස්සන මේ ප්ලේස් එක. එන්න ඇවිල්ලා බලන්න. හැබැයි ගේන කිසි දෙයක් මේ අරන් මෙහි දාලා යන්න එපා. ඔක්කොම අරන් යන්න පරිසරය ආරක්ෂා කරන්න. මේ පේනවනේ වතුර මාර ලස්සනයි පිරිසිදුයි. මෙතනින් කොහොම ඉස්සරහට යන්න පුළුවන්. අපි ගොඩක් දුර ඉස්සරහට ගියේ නෑ. මේ හරිය අපි නැවතුණා. ඊට පස්සේ මෙතනින් ආයේ අපි අර රබර් රත්ත පැත්තට ගියේ. ඒක මම පස්සේ වෙන්නන වීඩියෝ එකේ ඉස්සරහට. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තේ තියෙන ලස්සන. හරි ඊට පස්සේ අපි එතනින් ගොඩ වෙලා තව ටිකක් ඉස්සරහට ආවා. සාමාන්‍යයෙන් අපි එතනින් ගිහලා මීටර් 200ක් වගේ තමයි ඉස්සරහට ආවේ. ඊට පස්සේ තව ආයේ අපිට තනක් හම්බුණා. එතන ඊට වැඩිය ඇත්තටම ලස්සනයි. එතන ඒ ගත්තොත් ඔයාලට පේනවනේ රබර් රත්තක් වම් පැත්තේ කන්ද මුදුනේ තියෙනවා. අපි ඉන්න තැනත් රබර් රත්තක් තියෙනවා. ඊට පස්සේ අපි ඔතනින් බැහැලා අපි නාන්න ගත්ත අලුත් තැනට ආවා. මේ තියෙන්නේ ඒ තැන. ඔයාලට පේනවනේ මාරම ලස්සනයි. මෙතනින් අපි තව ටිකක් ඉස්සරහට ගියා. එතන සාමාන්‍යයෙන් අපේ උරිස් මට්ටමට වගේ වතුර තිබ්බා. එතන නාන්න නම් ඇත්තටම මාරම සුපිරි ප්ලේස් එකක්. එතනින් වචන වලින් කියන්න දෙයක් නැහැ. නියම තැනක්. මෙතන පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. අස්සට වගේ පහින්න ඕනේ. එනට සාමාන්‍යයෙන් දන්න කෙනෙක් එක්ක આવුත් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තැන හොයාගන්න පුළුවන්. ඇත්තටම මේ ලංකාවේ මේ වගේ ප්ලේසස් රසක් විදියට තියෙනවා නම් තමයි ගොඩක් හොඳ. ඒත් ඉතින් මේ වගේ තැනකට ආවට පස්සේ වරටත් ඒක පෙන්වන්න හිතුණා. ඒකයි මේ වීඩියෝ එක දැම්මේ. මාරම ලස්සනයි. එන්න ඇවිල්ලා බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ ආවට. ඇවිල්ලා ඕගොල්ලන්ගේ ෆන් එක ගන්න විනෝද වෙන්න. හැබැයි කියන කිසි දෙයක් ආයෙ මෙහි දාලා යන්න එපා. ඔක්කොම අරගෙන යන්න. මොකද අපි ඔතන ගියාට පස්සේ දැක්ක සමහර කට්ටියම මේ බෝතල් එහෙම ගෙනත් දාලා තිබ්බා. සමහර කට්ටිය බෝතල් කුඩු කරලා හැමතැනම වීදුරු කඩු දාලා තිබ්බා. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා. මොකද තව කෙනෙක් මේ තැනට එනවා. එයාලට අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඒක නිසා කරන්න එපා. ඔයාලගේ ෆන් එක ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තැනත් ආරක්ෂා කරලා ආයෙ තව කෙනෙක්ට ආවට පස්සේ කිසි ප්‍රශ්නයක් නැතුව ඒකත් එයාලටත් බලන්න පුළුවන් කරගෙන ඔයාලගේ ෆන් එකත් අරගෙන යන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. හරි අපි ඇත්තටම මේ තව ටිකක් ඉස්සරහට ගියාම වීඩියෝ එක ඉස්සරහට පෙන්නන්න මම මෙතනින් බැහැලා තව පොඩ්ඩක් උඩට ගියා. උඩට ගියාට පස්සේ තමයි අර මම ග්‍රීස් මට්ටමට වගේ වතුර තියෙන තැනට යන්න පුළුවන් උනේ. ඊට පස්සේ මම මෙතනින් බැස්සා. බලන්න මම මෙතනින් බැස්සා. මෙතනත් එච්චර ලොකුවට ගැඹුරු නෑ. කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් වතුරෙන් බැහැලා. මෙතනත් අර වගේමයි ගල් වල දියසීරාව තියෙනවා හොඳට. ඒකින්ද ෆෝන් එකේම අරගෙන යනකොට පරිස්සමින් යන්න ලෙස්සනවා. මේ හරි තනිකර තියෙන්නේ ඉතින් අර වැලි ගතිය මඩ ගතිය යෝගී තමයි තියෙන. ලොකු මඩ ගතියකුත් නෑ. සාමාන්‍යයෙන් ඔය බොරළු පසක් වගේ තමයි මේ යට තියෙන්නේ. ගල් එහෙම තියෙනවා දියසීරාව වැඩි මම කලින් කිව්වා වගේ. පරිස්සමෙන් යන්න. සාමාන්‍ය අර වතුර මට්ටම සමහරලාට වැඩි වෙන්න පුළුවන්. දැන් වැස්ස තියෙන වෙලාව වගේ આવොත් සාමාන්‍යයෙන් මේකේ වතුර මට්ටම වැඩි වෙන්න පුළුවන්. මම දැක්ක සමහර තැන් වලින් අර කියන්නේ අර මේ ගම් උතර කාලයේම සාමාන්‍ය හොඳ වතුර මට්ටම මෙතනින් ගිහින් තියෙනවා. අර ගස්වල උඩ පොලිතින් කෑලි එහෙම එලිලා තියෙන. يعني එච්චර උසකට වතුර ඇවිල්ලා තියෙනවා. දැන් මෙතනින් යද්දි ඔයාලා මේ මෙතනින් මේ ගල උඩින් නැගලා දැන් මං ගියේ. නැතර ඉස්සරහට යන්නත් තිබ්බා. මෙතනින් මම නැග්ගා. එතනින් නැගලා තමයි අර ගියර මගේ යාළුවා වලට ඉස්සරහ පේනවනේ තියෙනවා. අන්න ඒ හරිය තමයි සාමාන්‍ය උරයිස් මට්ටමට වගේ වතුර තිබ්බේ. එතන සාමාන්‍ය අර වතුර ටිකක් රැඳිලා තිබ්බ තැනක් වගේ තිබ්බේ. එතන හොඳයි නාන්න. මෙතනින් අපි බැස්සා. බහැලා පරිස්සමෙන් බහින්න ඔයාලා ඇද්දි පරිස්සමෙන් බහින්න. මේ හරිය ටිකක් අර වැලි ගතිය එහෙම තියෙනවා. හොඳයි අතරම ලස්සනයි ප්ලේස් එක. එහෙම ලොකුවට වතුරක් වෙන ප්ලේස් එකක් නෙමෙයි. අර වහින දවස්වල ඉන්න එපා. සාමාන්‍ය මේ හරි වතුර යනවා වැඩි ඇති.
ඒකින්ද සාමාන්‍යයෙන් පායන දවසක් අල්ලලා යාළුවෝ ටිකත් එක්ක එන්න ඇවිල්ලා ඔයාලගේ ෆන් එක ගන්න. ඉතින් මෙන්න මේ ගල උඩින් ගිහිල්ලා අපි ඉස්සරහට ගියා. ඉතින් මේ තැනත් අතරම ලස්සනයි. ඔය යාළුවෝ ඉන්න හරිය තමයි සාමාන්‍යයෙන් අර හොඳ වතුර මට්ටමක් තිබ්බේ. මේ හරියෙන් බැහැලා ඔයාලට නාගන්න පුළුවන්. හොඳයි ප්ලේස් එක. යාළුවොත් එක්ක එනවා නම් ඇත්තටම සාමාන්‍යයෙන් නිදහසේ ෆන් එකක් ගන්න පුළුවන් හොඳ ප්ලේස් එකක්. මෙන්න මේතන තමයි තව චුට්ටක් ඉස්සරහට ගියාම තමයි සාමාන්‍ය අර උරයිස් මට්ටමට වගේ වතුර තියෙනවා. ඉතින් මෙතනින් හොඳයි නාන්න. ඊට පස්සේ මම තව ටිකක් ඉස්සරහට ගියා මම ඔයාලට පෙන්නන්න. ඒ හරිය මේ වතුර තියෙනවා. සොඩක් වතුර තියෙන ගැඹුරත් පොඩ්ඩක් තියෙනවා. ඒක නිසා ඒ හරියන වැඩි නාන්න එපා. ලොකුවට ගැඹුර තියෙන තැන් වල නාන්න එපා. මොකද මේ මොකක් හරි අනතුරක් වුණොත් කවුරුත් නැහැ මේ හරිය බලන්න. සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. ඒකින්ද පොඩ්ඩක් ඔයාලගේ ආරක්ෂාවත් බලන්න ඊනට දන්නේ නැත්තම් වතුරට වහින්න එපා. ඉතින් බලන්නකො මේ ප්ලේස් එකේ ලස්සන වතුර පාර ලස්සනට පල්ලෙහාට එනවා. ඔයාලට ඕන මෙතන දිගා වෙලා වුණත් ඉන්න පුළුවන්. ඒ තරම් රෙගෙන ලොකු ප්‍රෙෂර් එකකින් වතුර එන්නේ සාමාන්‍ය සරල වතුර පාරක් තියෙන්නේ. ඉතින් මෙතන වුණත් ඔයාලට ඕන බිම් පෙරලිලා වුණත් පුතීගෙන හොඳට නාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මෙතනින් තව පොඩ්ඩක් ඉස්සරහට ගියා. ඒ කියන්නේ මේ තව ඔතනින් උඩට යන්න පුළුවන්, ගොඩක් උඩට යන්න පුළුවන්. ඉතින් අපි වැඩි දන්නේ නැති මේ ප්ලේස් එක මේ පැත්ත ගැන වැඩි දන්නේ නැති ඉඳලා ලොකුවට ඇවිදින්න කරන්න කියන මෙතනින් නාලා අපි නිකා හිටියා. දැන් මම එනකොට තව චුට්ටක් ඉස්සරහට ගියා. මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එකේ ඉස්සරහට බලන්න මේ ලස්සනයි මේ ප්ලේස් එක. ඒ කියන්නේ අර වතුර පාරේම මාරම ලස්සනයි. ඊට පස්සේ දැන් මේ මං ඉස්සෙල්ලා කිව්වේ මෙන්න මේ හරිය තමයි සාමාන්‍ය උරයිස් මට්ටමට වගේ වතුර තිබ්බේ. ඔයාලට පේනවනේ මේ හරිය. ටිකක් ජමුරු ගතියක් තියෙනවා. හැබැයි අර වතුර ගොඩක් තියෙනවා. ගහගෙන යන්නේ නැති ඉඳ කිසි ප්‍රශ්නයක් නැතුව පීනන්න ලාවට පීනන්න පුළුවන් නම් පොඩ්ඩක් නාගෙන යන්න පුළුවන්. මේ හරිය තමයි ඇත්තටම අපි නෑවේ. ඊට පස්සේ මම තව චුට්ටක් ඉස්සරහට ගියා. බලන්නකො ඉස්සරහට යද්දි මේ හරිය ගල් උඩින් තමයි යන්න තියෙන්නේ. මේ ප්ලාස්ටික් බෝතල් එකෙන් පේනව නේද දාලා තියෙනවා. මේ වුණා නම් අර සමහරවිට වතුර ගහගෙන එනවත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් යන තැන පොඩ්ඩක් අපිරිසුදු කරන්න නැතුව ඔයාලගේ ෆන් එක ගන්න කියලා ආයෙ පාරක් ඉල්ලනවා. ඊට පස්සේ මම මෙතනින් තව ටිකක් ඉස්සරහට ගියා. බලන්න මේ පොඩ්ඩක් අර වීඩියෝ එක පොඩ්ඩක් හෙලවෙන්නේ නැති ෆෝන් එක පොඩ්ඩක් හෙලවෙද්දි ඒක ගණන් ගන්න එපා. බලන්න මාරම ලස්සනයි ප්ලේස් එක. හරි මෙහෙම ගොඩ වෙලා මම තව චුට්ටක් ඉස්සරහට ගියා. බලන්න එතනින් කොහොම යන්න පුළුවන් තව ටිකක් ඉස්සරහට. මේ තියෙන අර අපි නෑ වගේ ඒ තැන්වල මේ වතුර පාරක් වෙනවනේ මේ හරිය පොඩ්ඩක් අර ඇතුළට ඇගුලා වගේ තියෙනවා. ඒකින්ද බහිනවනම් පරිස්සමෙන් බහින්න. මේ හරිය පොඩ්ඩක් ගැඹුරු ගතියකුත් පේනවා. සාමාන්‍යයෙන් වහින වෙලාවක එහෙම එන්න එපා. මොකද වතුර මට්ටම කොයි වෙලේ වෙනස් වෙයිද දන්නේ නැහැ. අපේ ආරක්ෂාව අංකයකට අපි බලා ගන්න ඕනේ. ඒකින්ද වහින දවස්වල නම් එන්න එපා. වහින්න නැති දවස්වල පොඩ්ඩක් ඒ ආයෙන දවසක් බලලා ඔයාලගේ ෆන් එක ගන්න එන්න. ඒතර මෙතනින් එහාට මම ගොඩක් දුර ගියේ නෑ. මොකද මේ දන්නේ නෑනේ මේ ප්ලේස් එක මොන වගේද කියලා. ඒකින්ද මේ හරියෙන් මම නැවතුණා. ලොකුවට ගියේ නෑ. දැන් මේ හරියන අපි නැවෙත් නෑ. මොකද ෂුවර් නෑ මේ වගේ කොහොම ගැඹුරක් තියෙනවද දන්නෙත් නෑ. ඒකින්ද ඔයාලා එනවනම් එන්න ඇවිල්ලා ඔයාලගේ පරිස්සමත් බලාගෙන ෆන් එකක් ගන්න. මේ හරිය පොඩ්ඩක් ගැඹුරු ගතියක් වගේ පේනවා. හරි මේ තියෙන අපි නාපු තැන මේ පේනවනේ මගේ යාළුවෝ නානවා. හොඳ ලොකුවට ජඹුරක් නෑ සාමාන්‍යයෙන්. ඉතින් ඉන මට්ටමට උරියස් මට්ටමට වගේ වතුරක් තියෙනවා. මේ වගේ ඉතින් පීනන්න පුළුවන් මේ හරිය. ඒකින්ද එන්න ඔයාලත් එන්න ඇවිල්ලා ඔයාලා ෆන් එක ගන්න. ප්ලේස් එක නම් මරු ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නෑ. වැඩි සෙනගත් නැති ඉඳලා ඔයාලගේ ෆන් එකේම අරගෙන නෝමල් එකේ ගිය හැකියි. හරි ඊට පස්සේ මම ඔයාලට කිව්වනේ අර මේ බිම දිගා වෙලා වුණත් වතුර නහන්න පුළුවන්. ඉතින් මේ මගේ යාළුවා කියනවානේ මෙතනින් පොඩ වතුර පාරේ ඉඳන් කනට එහෙම වතුර එනවා. ඒක මේ බිම දිගා වෙලා නැත්නම් නාන්න ඇත්තටම ඉතින් මේ විදිහේ නාන්න පුළුවන් හොඳ වතුර පාරක් එනවා. මේ හරිය ටියල් එකක නහනවා වගේ ෆීලිං එකක් ඔයාලටත් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා ෆන් එකක් ගන්න. ඒක තමයි ඔයාලට කියන්න තියෙන්නේ. හලෝ කොච්චර ජඹුරයිද කියලා මේ දැන් මේ ගානට යනවා. වැඩි ජඹුරට යන්නේ නැහැ. දැන් අර හරිය මම ඉස්සලා ගිහින් ආවේ. සාමාන්‍ය මේ උරයිස් මට්ටමට තියෙනවා. මේ ගානට වගේ වතුර තියෙනවා. මේ බලන්න.
මේ වගේ ගන්නට තියෙනවා. මම මෙතනින් යාට යන්නේ නැහැ. මේ බලන්නු. මේ දැන් මේ ගන්නට වතුර තියෙනවා. දැන් මෙතනින් පල්ල මේ එහා පැත්තේ පිටිපස්සේ තව ජඹුරු වැඩි. ඒකින්ද අපි යන්නේ නැහැ. නාලේ වුණාට පස්සේ ඇත්තටම අද දවසේ ගෙවුණා තේරුන්නේ නැහැ අපිට. මේ මං ඔයාලට පෙන්නන තැන තමයි අපි නාන්න පටන් ගත්තේ. ඊට පස්සේ මෙතනට පිටිපස්සේ ඇත්තටම තියෙන ඔයාලට මම දැන් පෙන්නන්නම්. ලොකු රබර් රත්තක් තියෙන්නේ. මාරම ලස්සන ප්‍රදේශයක්. උඩට ගියොත් නම් ඇත්තටම මාරම ලස්සන view එකක් තියෙන. ඉතින් උඩට යන්න නම් ඇත්තටම බෑ. ඒ ගඟ මැදින් යන්න පුළුවන් දෙයක් ලගන්නෙත් නැහැ. හැබැයි මාරම ලස්සනයි. එතන වන්න උඩට ගියොත් නම් ඇත්තටම මාරම view එකක් පේනවා. තනිකර දෙපැත්තටම ඇත්තටම තියෙන ලොකු රබර් රත්තක්. ඉතින් ඔයාලත් එන්න ඇත්තටම ඇවිල්ලා ඔයාලගේ ෆන් එක ගන්න. හරි. එතකොට අදට මම බ්ලොග් එක නවත්තනවා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් මම ඔයාලට සුබ දවසක්.